කොන්ද පරණ අනුර කුමාරව ගෙදර අරින්න එක අරිනවා. නාමල් රාජපක්ෂ මේ රටේ ජනාධිපති කරනවාමයි කියන ස්ථීර අධිෂ්ඨානයේ ශ්‍රී ලංකා පොජන පෙරමුණට තියෙනවා. විවිධ ප්‍රවෘත්ති සාකච්ඡාවලට ගියාම තේරෙනවානේ විදේශ ඇමති ගිහිල්ලා ඉන්දියාවේ නාද්දි, කර්මාන්ත ඇමති ගිහිල්ලා චීනේ නාද්දි. දැක්කනේ ඊයේ පෙරේද නාමල් රාජපක්ෂ ඉන්දියාවට ගිහිල්ලා කරපු සාකච්ඡා ටික විතරක් ඇතිනේ මේ රටේ ජනතාවට. එතුමා බණ්ඩකෝ පාර්ලිමේන්තුවේ කතා කරන ඒවා ප්‍රවෘත්ති සාකච්ඡාවට ගිහිල්ලා කියන දේවල් කාටවත් මඩ ගහනවද? ඒක තමයි විනයගරුකෝ මඩ ගහන්න නැතුව හොඳ පෞරුෂයකින් ආගමානුකූලව තමන්ගේ ජාතිය ආගම ගැන රට ගැන බය නැතුව ප්‍රකාශ කරන කච්චදීව දූපත ගැන මොනවද කිව්වේ? ඊළඟ අපේක්ෂකයට බය වුණාද? නෑ කච්චදීව දූපතේ අයිතිය ගැන කිව්වා. අද මේ ආණ්ඩුවේ ඉන්න ජනාධිපතිතුමාවත් කතා කරනද ඔබ? කොන්ද පරණති නායක මේ ආණ්ඩුවේ ඉන්නේ මහින්ද රාජපක්ෂගෙත් කොන්ද තිබුණා. නාමල් රාජපක්ෂගෙත් කොන්ද තිබුණා. කොන්ද තියෙනවා. කවුරු හොරු කිව්වත් අද මහින්ද රාජපක්ෂ කරපු වැඩ ටික කරන්න පුළුවන් වෙලා තියෙනවද මේගොල්ලන්ට? ශ්‍රී ලංකාවේ තියෙන ස්වර්ණමය යුගය 2015ට යුද්ධය ඉවර කරන ගමන් රටේ සංවර්ධනය කෙරුවේ. එවැනි සංවර්ධනයක් තිබුණාද? ආර්ථික වර්ධන වේගය 7.2%කට නැග්ගුවා. එහෙම කෙරුවද? සංචිත වැඩි වුණා. ඒවා තමයි 2015 රාජපක්ෂලාව ගෙදර අරලා මේ රටේ ඔක්කොමල්ලා කරපු විනාශය. අද මහලොකු කයිවාරු ගහන ඒගොල්ලන් නම් කියන්න විපක්ෂෙන් නින්ද. ඒගොල්ලෝ තමයි මේ රට කෑවේ. අනුර කුමාරලාගෙත් එක්ක ටොම්පච කියලා. ඒ නිසා මේ සුද්ධ කරන ආණ්ඩුව සුද්ධ කරලා දාන්න තව අවුරුදු 3ක් අපි දෙනවා. අපි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදීව තමයි හැම දෙයක්ම කරන්නේ. ප්‍රජාතන්ත්‍රවාදීව අනුර කුමාරව ගෙදර අරින්න එක අරිනවා. නාමල් රාජපක්ෂ මේ රටේ ජනාධිපති කරනවාමයි කියන ස්ථීර අධිෂ්ඨානයේ ශ්‍රී ලංකා පොජන පෙරමුණට තියෙනවා.